අද මම ඔයාලට කියලා දෙන්නේ Microsoft Word වල කොහොමද භාග සංඛ්‍යා ටයිප් කරන්න කියලා. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕනේ ඔයාලට භාග සංඛ්‍යාව ටයිප් කරන්න අවශ්‍ය තැනට කර්සර් එක තියලා ඔයාලගේ කීබෝඩ් එකේ Alt key එකයි සමාන ලකුණ තියෙන key එකයි එකට ප්‍රෙස් කරන්න මේ විදියට. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ෆෝමියුලා බොක්ස් එක ඕපන් වෙනවා. ඔයාලා මේකේ මෙන්න මේ විදියට ඔයාලට අවශ්‍ය භාග සංඛ්‍යාව ටයිප් කරන්න. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදියට මුලින්ම ලවය සංඛ්‍යාව ටයිප් කරලා ඊට පස්සේ ඇලේරක් ටයිප් කරලා ඊට පස්සේ හරයට අදාළ සංඛ්‍යාව ටයිප් කරන්න. මෙන්න මේ විදියට ඊට පස්සේ ඔයාලගේ කීබෝඩ් එකේ ස්පේස් බාර් එක ප්‍රෙස් කරන්න. එතකොට මෙන්න මේ විදියට ඔයාලගේ භාග සංඛ්‍යාව ටයිප් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ෆෝමියුලා බොක්ස් එකෙන් එළියේ ක්ලික් කරලා සාමාන්‍ය විදියට ටයිප් කරගෙන යන්න. ඒ වගේම ඔයාලට පුළුවන් භාග සංඛ්‍යාවක් සහිත භාග සංඛ්‍යාවක් මෙන්න මේ විදිහට ටයිප් කරන්න. ඒකට ඔයාලා කරන්න ඕන මම කලින් කිව්වා වගේම ඔයාලට භාග සංඛ්‍යාව ටයිප් කරන්න අවශ්‍ය තැනට කර්සර් එක තියලා ඔයාලගේ කීබෝඩ් එකේ Alt key එකත් එක්ක සමාන ලකුණ තියෙන key එක ප්‍රෙස් කරලා ඊට පස්සේ ඔයාලට අවශ්‍ය භාග සංඛ්‍යාව මේ විදිහට ටයිප් කරන්න. ඊට පස්සේ ඔයාලගේ කීබෝඩ් එකේ ස්පේස් බාර් එක ප්‍රෙස් කරලා ෆෝමියුලා බොක්ස් එකෙන් එළියට මෙන්න මේ විදිහට ක්ලික් කරාම ඔයාලගේ භාග සංඛ්‍යාව ටයිප් වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන ලවයට අදාළ සංඛ්‍යාව උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරලා දැනට පවතින සංඛ්‍යාව මෙන්න මේ විදිහට ඩිලීට් කරලා ඊට පස්සේ ලවයට අදාළ භාග සංඛ්‍යාව මෙන්න මේ විදිහට ටයිප් කරගන්න. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ Microsoft Word tips දැනගන්න ඕන නම් Observer එක subscribe කරලා notification on කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.